ගොඩක් නංගිල මල්ලත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා පාඩම් කරන්න අරන් ටිකක් කලා යනකොට ඔළුවට බරගතියක් දැනෙනවා කම්මැලි හිතෙනවා මහන්සි හිතෙනවා. අද අපි කතා කරන්නේ මේ විදිහට කම්මැලි නැතුව මහන්සි හිතෙන් නැතුව ඔයගේ මයින්ඩ් එක රීෆ්‍රෙෂ් කරගන්න ක්‍රම කිහිපයක් ගැන. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. අද අපි කතා කරන පළවෙනි ක්‍රමය එහෙම නැත්නම් පළවෙනි ටිප් එක තමා ඩීප් බ්‍රීතින්. මේ ක්‍රමේදී අපි කරන්නේ මිනිත්තු 5ක් වගේ වෙලාවක් හුස්ම කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ ඔයා ගන්න හුස්ම කන්ට්‍රෝල් එකකින් ගන්න එක. ඩීප් බ්‍රීතින් කියන්නේ හරිම ලේසි දෙයක්. මේකට ස්ටෙප්ස් 3ක් තියෙනවා. පළවෙනි ස්ටෙප් එක තමා ඔයා තප්පර 4ක් හුස්ම අරගන්න ඕනේ. ඊට පස්සේ තප්පර 7ක් ඒ හුස්ම හෝල්ඩ් කරගෙන තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ගන්න හුස්ම ඔයා හුස්ම පිට කරන්නේ නැතුව ඒ හුස්ම හෝල්ඩ් කරගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ ස්ලෝලි හිමීට ඔයා තප්පර 8ක් ඇතුළත හුස්ම පිට කරන්න ඕනේ. මේ ක්‍රමය ඔයාට මිනිත්තු 5ක් වගේ කාලයක් කරන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ඇඟේ ඔක්සිජන් ෆ්ලෝ එක හොඳින් වෙනවා වගේම ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙලා කම්මැලිකම නැති වෙලා ඔයාගේ මයින්ඩ් එක රීෆ්‍රෙෂ් වෙනවා. ඒ වගේම ඔයාට මේකෙන් දේවල් මතක තියාගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. දෙවැනි ක්‍රමය තමා 5 minutes walk. ඒ කියන්නේ විනාඩි 5ක් පොඩ්ඩක් ඇවිදින එක. ඔයා පාඩම් කරන්න අරගෙන ටිකක් කලා පාඩම් කරාට පස්සේ ඔයාට බෝරින් ගතියක් දැනෙනකොට ඔයා කරන්න ඕනේ පාඩම් කරන එක ටිකකට නවත්තලා ඔයා පාඩම් කරන මේසෙන් නැගිටලා විනාඩි 5ක් කාමරේ වටේ ඇවිදින්න. එහෙම නැත්නම් කාමරෙන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් හුලං වදින තැනක ඉන්න. මේ විදිහට ඔයා පොඩි වෝක් එකක් දාලා ආවට පස්සේ ඔයාගේ මයින්ඩ් එක රීෆ්‍රෙෂ් වෙනවා වගේම ඔයාට දැනෙලා තියෙන ස්ට්‍රෙස් ගතිය අඩු වෙනවා. අද දවසේ අපි ඔයාලට ගෙන අවසාන ටිප් එක තමයි ලුසිෆයි මියුසික් අහන එක. ඒ කියන්නේ ස්ටඩි මියුසික් වලට ඔයා සවන් දෙන එක. ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන අතරතුර ගන්න බ්‍රේක් වලදී ලිරික්ස් නැති සොෆ්ට් බීට්ස් තියෙන මේ විදිහේ මියුසික් අහන්න. එතකොට ඔයාගේ මයින්ඩ් එක ගොඩක් කාම් වෙනවා. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ විදිහේ මියුසික් එකක් ප්ලේ වෙන ගමන් ඔයාට පුළුවන් කොෆි එකක් බොන්න. මේකෙන් ඔයාගේ මයින්ඩ් එක ෆ්‍රී වෙනවා වගේම ඔයාගේ හાર્ට් රේට් එක අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝකස් එක වැඩි වෙනවා. මේ විදිහට ඔයා බ්‍රේක් ගන්න අතර මේ විදිහට මියුසික් අහගෙන වැඩ කරාම ඔයා හිතනවට වඩා වැඩි වෙලාවක් ඔයාට වැඩ කරන්න පුළුවන්. ඔයත් මේ ක්‍රම තුන try කරලා බලන්න. ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපේ වීඩියෝ එක like කරලා අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර share කරන්න. එහෙනම් ආයි දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.